ඉස්සල්ලා ප්‍රඩික්ෂන් එක දුන්නේ ගණිත ආකෘති වලින්. හැබැයි මම ඒ වෙලාවෙත් පැහැදිලිව කිව්වා කලින්දු ඒ කියන්නේ අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. ඒකට ඒ අනුව තමයි ඔය කැළඹෙන ස්වභාවයල් ඉස්මතු වෙන්නේ. ඒතර මේ වෙන විට අපිට පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොන දිශාවෙන් හැමදාම ඉතින් තියෙන බෙන්ගාල බොක්ක. ඒතර බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේක දැනට අපිට හොඳට පේනවා. එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදාන් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා 14ම හරියට මොක වෙනව නෙවෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙතනින්. කවදාකවත් සුලිකුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේකේ ගමන් මාර්ගයේ එක්කෙනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කීපය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප පීඩනාවපාත මට්ටමට යන්න පුළුවන්. සුලිකුණාට කියන වචනේ දැම්ම මම කියන්නේ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනට වඩා වැඩිවීමක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි වර්ෂාව එනවා කියන එකේ පොසිබිලිටි එක වැඩි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ මට්ටමේ වර්ෂාවක් ගැන අපි කතා කරන්නේ. පැහැදිලි.